බයිස්කෝප් කතා. පියුමකින් උපන් කුමාරියක්. දූවිල්ලෙන් උපන් තරුණෙක්. ඒත් ඕනට තිබුණේ එකම අපේක්ෂාවයි. මම මේ කිව්වේ 1978 වර්ෂයේ තිරගත වුණා තවත් ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රචාරක පාඨය තමයි මම ඔබට දැන් ඉදිරිපත් කළේ. මම ඔහු මැදමාවතේ සිනමාකරුවයි විරුදාවලියරත් HD ප්‍රේමරත්නයන් අතින් නිර්මාණය වූ දෙවන චිත්‍රපටය තමයි අපේක්ෂා කියන චිත්‍රපටය. අපේක්ෂා කියන චිත්‍රපටයේ බයිස්කෝප් කතාව තමයි අද මම ඔබට ඉදිරිපත් කරන්නේ. බයිස්කෝප් කතාව. ඉතින් මැදමාවතී සිනමාකරුවෝ ලෙස විරුදාවලියරත් HD ප්‍රේමරත්නයන් ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ පළවෙනි නිර්මාණය තමයි සිකුරුලියා චිත්‍රපටය. පළවෙනි චිත්‍රපටයේම ඔහු සිනමාව ඔහු කෙරේ විශ්වාසය ගොඩනැගුණා. ඒ තරමටම සිකුරුලියා චිත්‍රපටය ජනප්‍රිය වුණා. ඉතින් ඔහු මැදමාවතී සිනමාකරුවෝ විදිහට තමයි හැඳින්වුවේ. ඉතින් විචාරකයෝ ඔහු ගැන විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගේ භූමිකාව ධර්මසේන ප්‍රතිරාජ ප්‍රමුඛ සිනමාකරුවන් ගොඩනැගූ සිනමා රීතියට අයත් වන්නක් නොවේ කියලා තියෙනවා. ඊට අමතරව කියලා තියෙනවා ඔහු යන්නේ වෙනම ඔහුගේ රීතිය වෙනම සිනමා රීතියක් කියලා තමයි විචාරකයෝ හඳුන්වලා තියෙන්නේ. ඔයා මොනවද මෙච්චර වෙලා කල්පනා කරේ? මම පිස්සු. මේ පොත හරි ලස්සනයි මෙතන ගම දන්නේ. ඔයා පොත බැලුවා නම් ඇයි එක පිටුවක පෙරළුවේ නැත්තේ? මොමෙන් මම එහෙන් තමයි යන්නේ. වගින්න. නෑ දැන් අපේ කාර්යයේ ඒක යාළුවට යන්න බැරි. ඊට අමතරව ඔහුගේ සිනමා භාවිතය යසපාත නානායක්කාර සේන සමරසිංහ නීල් රූපසිංහ වැනි අයගේ විනෝදාත්මක රීතියට ඇතුළත් වන්නක් නොවේ කියලත් සඳහන් කළා තියෙනවා. මම හිතන්නේ ගාමිණී වීරගම මහත්මයා ඔහුගේ සිනමා වංශයේ මේ ගැන ඉතාම අපූර්වට සඳහන් කරලා තියෙනවා. ඔහු දක්ෂ විදිහට ඒක ඔහුගේ මැදමාවත මොකක්ද කියන එක ඉතාම දක්ෂ විදිහට ඔහු තෝරලා බේරලා ප්‍රේක්ෂකයන්ට වටහා ගන්න පුළුවන් විදිහට ඔහුගේ සිනමා වංශ කතාව ඉදිරිපත් කරලා තියෙනවා. කියන්නේ මම කලින් සඳහන් කරපු ධර්මසේන ප්‍රතිරාජයනුත් යසපාලත නානායක්කාරයන් වගේ අයගේ සිනමාවක අන්තර්ගත ලක්ෂණ මේ HD ප්‍රේමරත්නයන්ගේ සිනමා නිර්මාණ තුළ තියෙනවා කියලා. ඒ කියන්නේ මේ දෙගොල්ලන්ගේම සංකලනයක් තමයි ඔහුගේ නිර්මාණ කියන එක තමයි ඔහු මං හිතන්නේ හඳුන්වලා තියෙන්නේ. පානපති මම කිසි දෙයක් දන්නේ නැහැ. පොලිසියෙන් ආවා. ඇවිත් සල්ලි වගේකුයි හිස් පෙට්ටි වගේකුයි රත්තරන් බඩු වගේකුයි හොයාගත්තා. පුදුම කියන්නේ මේවා කොහෙන් ආවද කියන එක. තවත් කියලා තියෙනවා ප්‍රේමරත්නයන්ගේ නිර්මාණ තුල කලාත්මක හැඩතල නොබදව අන්තර්ගත වෙලා තියෙනවා කියලා. ඊට අමතරව ඔහුගේ චිත්‍රපටවල ගීත තමයි ප්‍රමුඛ ස්ථානයේ අරගෙන තියෙන්නේ. තවත් විශේෂත්වයක් තියෙනවා ප්‍රේමරත්නයන්ගේ සියලුම චිත්‍රපටවල ගීත කිසිම අනුකරණ ගීතයක් නැහැ. සියලුම ගීත ස්වතන්ත්‍ර නිර්මාණ තමයි ඔහු යොදාගෙන තියෙන්නේ. මල් වාගේ තරුණ කෙල්ලන්ගේ හම්මන්න සුල්ලංගයි ආදරේ දෙපන්නේ වැටුණාට සිතට ලං වේද දෙපන්නේ වැටුණාට සිතට ලං වේද. රසවත් ගීතණු නිර්මාණ වලින් සහ මధుර මනෝමය ගීත වලින් ඔහුගේ චිත්‍රපට වඩා රසවත් වෙලා කියලා තමයි විචාරවල සඳහන් වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔහුගේ කරපු හැම නිර්මාණයක්ම සාර්ථක වෙලා තිනවා. අපි අද ඉතින් කතා කරන්නේ අපේක්ෂා චිත්‍රපටිය ගැන. අපේක්ෂා චිත්‍රපටිය මුලින්ම නම් කරලා තියෙන්නේ ප්‍රාර්ථනා කියලා. ප්‍රාර්ථනා කියලා තමයි චිත්‍රපටිය නම් කරේ. නමුත් පස්සේ අපේක්ෂා කියලා මේ චිත්‍රපටියේ නම වෙනස් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය දෙවන වරටත් ක්ලැරන්ස් විජේවර්ධන තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ මියුරු ගීත ගායනා කළා HR ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ක්ලැරන්ස් විජේවර්ධන, සුජාතා අත්තනායක,
මිල්ටන් මල්ලවරාච්චි කියන ප්‍රවීණ ගායන ශිල්පීන් ගායන ගායිකා ශිල්පීන් රසක් විසින් තමයි මේ චිත්‍රපටයේ ගීත ගායනාන්තර නිර්මාණ ගීත 6ක් ඇතුළත් වුණා චිත්‍රපටියට. මේ චිත්‍රපටයේ ගී පදමාලා රචනා කළා ක්ලැරන්ස් විජේවර්ධන, ධර්මසිරි ගල්මගේ, ජෝත් දේශි රන්සිංහයන් අතින් තමයි පද ගායනා පදවල අමුණලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ සඳ තනි වෙලා අහසේ, ඔකද වෙලා සිත ඔකද වෙලා, කලක් අවෑමෙන් පෙරම් පුරා, සැනකෙළියේ සඳෙලියේ ක්ලැරන්ස් ගායනා කරන සැනකෙළියේ සඳෙලියේ ගීතය, රෑ සීතලයි ආශා ගලයි, සොඳුරු රෝට මල් වැහැලා කියන ගීත. ඒ ගීත 6ම අදටත් ඉතාම ජනප්‍රියයි. චිත්‍රපටියේ මාලිනී ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය, ගීතා කුමාරසිංහ, රොබින් ප්‍රනාන්දු, දොන් සිරිසේන, තලතා ගුණසේකර, රංජන් මෙන්ඩිස්, ෆීලික්ස් ප්‍රේමවර්ධන වැනි ප්‍රවීණ නළුනියන් රැසක් චරිත නිර්මාණයේ බයිස්කෝප් කතාවට මට විශේෂ කෙනෙක් ගැන විශේෂ සහ රසක් සඳහන් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔහු තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු අමරසිරි කලන්සූරිය මහත්මයා. ගැන මතක් කරනකොට ඔහුගේ සිනමා ආගමනය ගැනත් මුලින්ම මතක් කළොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් එක්තරා පුවත්පතක මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙලා තියෙනවා. පාරේ ට්‍රවුසර් මිටියක් තබාගෙන සිටි, ට්‍රවුසර් කියන ඇඳුම් මිටියක් තබාගෙන සිටි තරුණයෙකු සොයාගෙන මිනිසුන් දෙදෙනෙක් පැමිණිලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ සිනමා පටයකට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙන ලෙස අර තරුණයාට ආරාධනා කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැමිණි දෙදෙනා තමයි ආරාධන ලැබූ තරුණයා සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔහු ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට තෝරගෙන තියෙනවා. ඒ චිත්‍රපටිය තමයි 1969 වර්ෂයේ තිරගත වූ හන්තානේ කතාව චිත්‍රපටිය. ඉතින් මේ තරුණයා තමයි අමරසිරි කරන්සූරිය. ඒ තරුණයා සොයාගෙන ගිය දෙදෙනා තමයි සුගතපාල සෙනරත් යාපා සහ විජය ධර්මශ්‍රී. ඉතින් ඔහුගේ ඒ පැමිණීමත් සමග කලන්සූරිගේ හන්තානේ කතාවට පැමිණීමත් සමග තවත් දක්ෂ නළුවෙක් සිංහල සිනමාවට බිහි වුණා. ඉතින් අපේක්ෂා චිත්‍රපටියේ ඔහු කරපු චරිතය ඉතාම ජනප්‍රිය වුණා. අදටත් ඒ චරිතය ගැන සියලු දෙනෙක්ම කතා බහට ලක් කරනවා. ඉතින් මේ අමරසිරි කරන්සූරියගේ අමරසිරි කරන්සූරිය පෙම්වතාගේ චරිතය රඟපාන ප්‍රථම අවස්ථාව තමයි අපේක්ෂා චිත්‍රපටිය. ඉතින් ඔහු සරසවි පුවත්පතකට අපූරු ප්‍රකාශයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මේ චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙනවා. ඔහු මාලිනී පොන්සේකාව සිප වැළඳ ගන්න ඕනේ. ඉතින් ඒ දර්ශනය රූපගත කරන්න කලන්සූරිය මහත්මයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට මාලිනී පොන්සේකා ඉතාම ජනප්‍රිය නිලියක්. ඉතින් මෙයා කියලා තියෙනවා මට පුළුවන් ද මාලිනී විඳින්න, මට හරි ලැජ්ජයි මාලිනීව බදා ගන්න කියලා කියලා තියෙනවා. ඉතින් මාලිනී කියලා තියෙනවා කලන් ඔයා බය නැතුව S2 පියාගෙන මාව බදා ගන්න කියලා. ඒත් කලන් මේක කරලම නෑ. එයා කියලා දෙනවා කරන්න බෑම කියලා. ප්‍රදීප් කියනකොට මගේ හිතේ දැනෙන පුදුම සතුටක්. හරියට පුංචි කලාකුලක නැගිලා ඈතට කවුරුත් නැතේට පාවෙලා යනවා වගේ. ඒ දවස්වල ඉතින් මේක කරලා නැහනේ. ඉතින් පස්සේ ඒ දර්ශනයට පෙනී ඉඳලා තියෙන මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න. ඒ දර්ශනයට එයා ලස්සන ඒක රූපගත කරලා තිනවා. ඒ දර්ශනයේ ඉන්නේ ඇත්තටම ඩොනල්ඩ් කරුණාරත්න. අමරසිරි කරන්සූරිය නෙමෙයි. එයා බෑ කියූප එක ඒ විදිහටම බෑ කියලා ඉඳලා තියෙනවා. අනේ මන්දනේ රංජි මට ඔය ඩග්ගියව පේන්නේ බෑ. ඒ මටත් නම් ඔය මිටියා වැඩි අල්ලන්නේ. ඒ උනාට මේනු ඩග්ගිය වගේන හුඟා හොප්සියාගෙන වගේ ඉන්නේ. අපෝ එයා තව කී දෙනෙක්ගෙන හොප්සිලක් දන්නේ නැහැ. අපරාධ පෙට්‍රල් පුච්චන. ඔයා නිකන් හිටියට මට නම් නිකන් ඉඳ හිතුනේ. මට නම් හරියට තරහා ගියා. මට බනින්නමයි හිතුනේ. ඌ හරි කුකුලනේ. ඒ ඇන්ටි
මට අඟල වශයෙන් දාලා මේකේ තවත් ජවනිකාවක් තියෙනවා. රංජන් මෙන්ඩිස් කියන අපිට දක්ෂ නළුවෙක්. ඔහු මේ වෙනකොට ජීවිත අතර නැහැ. රංජන් මෙන්ඩිස් එක සටන් ජවනිකාවක් තියෙනවා කලන්සූරේට. ඉතින් ඒකෙදිත් මෙයා කියලා දෙනවා මට රංජන්ට ගහන්න බෑ. මට මේ දර්ශනයට පෙනී ඉන්න බෑ ගුවාම එයා කියලා දෙනවා හරි මම ගහගන්නේ නැහැ මම ගලක් අරගෙන රංජන්ට ගහනවා කියලා තමයි එයා ඒ දර්ශනයට පෙනී ඉඳලා තියෙන්නේ. මොමුණත් විජය කුමාර තුංගලා, ටෝන් රන්සිංහලා, ජෝබේ ක්‍රෝනල වගේම අමරසිරි කලන්සූරියත් අපේ ප්‍රේක්ෂකයන් ඉතාම ඉහළින් පිළිගත්තා. ඔහුගේ ජනප්‍රියත්වය ඒ විදිහටම ඔහු මේ යන තෙක්ම රැඳුණා. ඉතින් අපි මේ අවස්ථාවේ ඔහු සිහිපත් කරනවා. ඔහුගේ රංගපෑම අගය කරන්න ඕන අහස් ගව්ව බඹුරු ඇවිත් වැනි චිත්‍රපටිවල ඉතා උසස් චරිත ඔහු නිරූපණය කරා. අපේක්ෂා චිත්‍රපටයේ පෙම්වතාගේ චරිතයත් ඉහළින් ඉතාම හොඳින් නිරූපණය කරා. අපි බයිස්කෝප් කතා තුලින් ඔහුට නිවන් සුවයත් මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. අපේක්ෂා චිත්‍රපටයෙන් තමයි අපිට හිටපු දක්ෂ නළුවෙක් වන නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන ෆීලික්ස් ප්‍රේමරත්නගේ සිනමා ආගමනය ඊට අමතරව රංජන් මෙන්ඩිස්ගෙත් ප්‍රථම රංගපෑම තමයි අපේක්ෂා චිත්‍රපටය. මොනවද නේද මම ලියලා තියෙන්නේ? ළඟදී කොළඹ එනවලු. විභාගෙවත් ලේසිද කියලා අහලා තිනවා. දැඩි දෙහි තනියෙන් ඉන්න එක හරි පාළුලු. අයියට මාසයක්වත් ඉන්න බෑ දුව බලන්න නැතුන්. මේ හැට්නොලින් මට මල්චයක් ගෙන්න ගන්න ඕනේ. උත්තර කරගෙන මතක කරලා ඉන්න. ඒයි බඩගිනි. අපේක්ෂා චිත්‍රපටයේ කතාව දෙබස් සහ අධ්‍යක්ෂණය එච්.ඩී. ප්‍රේමරත්නගේ උනාට චිත්‍රපටයේ තිර නාටකයේ සකස් කරලා තියෙන ධර්මසිරි ගමගේ ශූරීන් විසින් කලා අධ්‍යක්ෂණයේ ජෝ දඹුල්ලුගලත් වේශ නිරූපණය ඊබට් විජේසිංහයන් අතනුත් සිතාම සාර්ථකව තිරගත වුණා. ගාමිණී ප්ලාසා රුක්මනී ඕඩියන් අනුෂා ඇතුළු දෙවන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා හල් 15කදී මේ චිත්‍රපටය පළමු වරට තිරගත වීම ආරම්භ වුණා. ඊට අමතරව ආරම්භක සිනමා හල් 5ක දින 75ක් මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙනවා. සිනමා හල් 3ක දින 81ක් තිරගත වුණා. ඉතින් ඊටාම සාර්ථකව තිරගත වෙලා ආදායම් වාර්තා තබමින් තිරගත වෙච්ච චිත්‍රපටියක්. 408 වෙනි චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා. 1978 නොවැම්බර් මාසේ 3 වෙනිදා තමයි පළමු වරට තිරගත වීම ආරම්භ කළේ. ඉතින් තව ලස්සන රසබර බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. එතකන් අපිත් සමග දිගටම රැඳී සිටින්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගිතර. බොහොම ස්තුතියි. Bye.